හැමෝටම කියන්න ඕනේ මට මේ වීඩියෝ එකත් එක්ක කියන්න ඕනේ මට එදා බර්ත්ඩේ එක ඇත්තටම මං සෙලිබ්‍රේට් කරන්න හිටපු ඩේ එකක් නෙමෙයි. ඇත්තට මගේ ෂෝ එකක් තිබ්බ දවසක්. ඒ දවසත් එක්ක මගේ මොඩල්ස්ලා හැමෝම ආව එක හරිම ජීවිතේ මේ අමතක නොවන බර්ත්ඩේ එකක් වුණා. ඉතින් ඒකට සපෝට් කරපු මුලින්ම වැන්ඩෙක්ස් එකේ ප්‍රියංග ඇතුළු වාදිලා ඇතුළු මේ අනිත් සියලුම ස්ටාෆ් එක ස්ටුඩන්ට්ස්ලා ඒ හැමෝටම වැන්ඩෙක්ස් එසෙන්ෂියල් බෙල් එකේ ඊටපු ස්ටාෆ් එකයි එතන මේකට උදව් කරපු කට්ටිය වෙලාව ඒක බලන්න ඇවිල්ලා උදව් කරපු හැමෝටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. Birthday boy, very good. Happy birthday to you. Thank you so much. ඊට අමතරව බර්ත්ඩේකේදී මට මේ මගේ මොඩල්ස්ලා මගේ ආදරණීය මොඩල්ස්ලා මගේ ජීවිතේ මම මේ ගමන ආපු මට ගමනට හයියක් වුණ ප්‍රධාන මොඩල්ස්ලා සහ අපේ අනිත් සියලුම මොඩල්ස්ලා හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. සහ මේ බර්ත්ඩේ එක මටත් නොකිය හොරෙන්ම සෙලිබ්‍රේෂන් එකක් ප්ලෑන් කරපු දෑමි රාශ්මි සහ මගේ ටීම් එකේ අය උදේශ් ඇතුළු ටීම් එකට මම ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව කියන්න ඕනේ ෆේස්බුක් එකේ හැමතැනම මට විශ් කරපු හැමෝටම මේ වෙලාව මං යොදා ගන්නවා ස්තුතිවන්ත වෙන්න. ඉතින් ජීවිතේ ගොඩක් අමාරුවෙන් ආපු ගමනක්. සැහැල්ලු නෑ ලංකාව වගේ රටක. ලංකාව ගොඩක් වෙලාවට ෆැෂන් පැත්තට ෆෝකස් නොවිච්ච රටක්. ඉතින් මේක ෆැෂන් වෙනුවෙන් ෆෝකස් කරන්න දරන උත්සාහය ඇතුලේ ගොඩක් විඳපු කම්කටොළු ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අදටත් ගොඩක් වෙලාට අහන දෙයක් තියෙනවා ගියන් කොහොමද කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහටම ජීවිතය ගෙනියන්නේ ඒක ඇද්ද ජීවිතය කරන්න කියලා මගේ හැමතිස්සෙම උත්තර දුන්නේ ඒක ඇති කියන එක. මොකද කොච්චර අමාරු වුණත් මම මේ ජීවිතේ තෝරගත්තා. මම මේක ඉස්සරහට යනවා. ඉතින් ඒ වගේ මාත් එක්ක යන මට උදව් කරපු හැමෝටම හැම බින්ගලක් දක්වා ඒ කියන්නේ මේ ජීවිතේ හැම අඩියක් ගන්න උදව් කරපු මිනිස්සු ඉන්නවා. තනියෙන් නැගිටින්නේ නැහැ. හැමෝගෙම උදව් ඇතුව නැගිට්ටේ. ඒ හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේක ඇත්තටම බර්ත්ඩේ එක සෙලිබ්‍රේෂන් එකක් තමයි. නමුත් දෛවයේ මොනවාද ඔබට දුන්න තුටු පඳුරක් වගේ ඒ කියන්නේ මගේ ෆැෂන් ෂෝ එකක් වෙලා ෆැෂන් ෂෝ රෑම්ප් එකක මගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න හම්බෙනවා කියන එක මගේ මොඩල්ස්ත් එක්ක ඒක මට හිතා ගන්න බැරි දෙයක්. ඉතින් හදවතින්ම හැමෝටම ආදරේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. වගේම මේ බර්ත්ඩේ එක අද මෙහෙම සමරන්න මිනිස්සෙක් විදියට මාව නිර්මාණය කරපු මගේ අම්මයි තාත්තයි සහ මගේ මල්ලි ඊළඟට මගේ අලුතෙන් මගේ ෆැමිලි එකතු කරන නංගි ෆාරා. ඒකට හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මාත් එක්ක අයියක් වෙලා මේ වෙනකන් ඉස්සරහට එනකන් ආවට මාත් එක්ක. මොකද හොඳ මිනිස්සෙක් බී ගන්න හොඳ පසුබිමක් තියෙන්න ඕන කියන එක මම හැමතිස්සෙම විශ්වාස කරනවා. හොඳ පසුබිම. ඒ පසුබිම සමහරට මට තිබ්බ වාසනාවක් ඉඳන්නේ. අපි ජීවිත කරන පින් පව් ඒ දේවල් අනුව. ඉතින් මට හිතෙනවා එක මම ලැබු ජයග්‍රහණය ජීවිතේ. හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් මේ සමාජයට එන්න ලැබීම සහ සමාජයට හොදක් කරන්න ලැබීම. ඉතින් මේ බර්ත්ඩේ එක මට විශේෂිත බර්ත්ඩේ එකක් වුණේ